ටීනා ෂනෙල් කියන්නේ ලංකාවම දන්න කියන අතිශය ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක්. දුටුවන් වශී කරවන හැඩ ඉඟපසඟ ඇති ඇය ඔන්න නැවත විවාහ වෙන්න යනවා කියලා ආරංචියක් ඇවිල්ලා. අද අපි කතා කරන්න හදන්නේ ඒ ගැන. ඉතින් වීඩියෝව බලන්න කලින් අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ටීනා ෂනෙල් කියන්නේ දුටුවන්ගේ නෙත් සිත් වසඟ කරන රූපයක් හිමි තරුණියක්. ලංකාවේ හුඟක් කලා රසික රසිකාවියෝ ඇයට බොහෝ කැමති. ඒකට හේතුව වෙන්නේ ටීනා ෂනෙල් නිරූපණයෙන් පමණක් නෙමෙයි රංගනයෙනුත් දස්කම් දක්වන බොහෝම සුන්දර තරුණියක් නිසා. ඒ වගේම ඇය විලාසිතා ලෝකයේ රැජිනා කිව්වොත් වැරදි නැහැ. මේ ටීනා ඇයට අනන්‍ය වූ විලාසිතාවලින් නිතරම බුකියේ කතාබහට ලක්වෙනවා අපි දැකලා තියෙනවා. විවිධ කාලවල ඇය අලුත් ඡායාරූප සමාජ මාධ්‍යයට මුදා හරිනවා. ඉතින් ඔන්න ඇය නැවතත් බුකිය කලවන්න සමත් වෙලා. ඒ මංගල සාරියෙන් හැඩවුණු ඡායාරූප ටිකක් සමාජ මාධ්‍යවලට මුදා හැරලා නිසා. ඒත් සමග නැවත ටීනා විවාහ වෙන්නයි යන්නේ කියලා ඇගේ රසිකයෝ කලබල වෙලා කියලා අපිට පේනවා. හැබැයි ඒ ගැන හොයලා බැලුවම අපිට දැනගන්න නම් ලැබුණේ ඇය විවාහ වෙන බවක් නන් නෙමෙයි. නිතර ඇය ෆැෂන් කරන නිසා මේ පාරත් මංගල ඇඳුමින් හැඩවෙලා කරපු ෆොටෝ ෂූට් එකක් කියලා. ඒ කියන්නේ ඇය විවාහ වෙනවා කියන කතාව අසත්‍ය වෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි. ඇත්තට මේ ෆොටෝ එක දිහා බැලුවම අපිට පේනවා ටීනා කියන්නේ ඉතා සුන්දර තරුණියක් කියලා. වයස ගණනය කළ නොහැකි විදිහේ රූපයක් තමයි ඇයට තියෙන්නේ. ඒ නිසා දෝ මන්දා 90 දශකයේ තරුණයන්ගේ සිහින කුමරිය බවටත් මේ ටීනා පත් වෙලා හිටියා. කොහොම නමුත් ටීනා ෂනෙල්ගේ කලා වැඩක් නම් ළඟදී දැක්කේ නැහැ. ඒත් පේන විදිහට නම් ඇය ළඟදිම අලුත් වැඩකින් හම්බෙයි වගේ. ඉතින් අපි ඒ ගැනත් ඉදිරියේදී විස්තර අරගෙන එන්නම්. එතකන් අපේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න.